ආයුබෝවන්. ඔබ එක්වන්නේ සඳ ටීවී සවස 6:55 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. දැන් සිරස්තල ගැටලු සහගත ප්‍රතිදේහ එන්නත් පිළිබඳ අනාවරණය තවදුරටත්. දැන් සවිස්තරාත්මක ප්‍රවෘත්ති. ගැටලු සහගත එන්නත් ඉන්දියානු ආයතනයක නිෂ්පාදනය කරන බවට ඒ පිළිබඳ නඩුවේ පළමු සැකකරු සඳහන් කර තිබුණද එය තම සමාගම නිෂ්පාදනය නොකළ බවට අදාළ නම් සඳහන් ඉන්දියානු සමාගම් දන්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් දෙවනිදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කොට රෝගීන්ගේ ජීවිත අවදානමකට පත් කිරීම සහ රජයට කෝටි ගණනක පාඩුවක් සිදු කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස කැඳවනු ලැබීය. එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දුගේ පුත්‍රයා වන හේවගේ ගිහාන් මදුසංක යන අය ඔස්පේල්ස් ලයිෆ් සයන්ස් ප්‍රොඩක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ආයතනය මෙම ප්‍රතිදේහ එන්නත් සඳහා අවශ්‍ය කුප්පි ලංකාවට ගෙන්වාගෙන ඇති බවයි. එමෙන්ම සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබා දුන් සැක සහිත ද්‍රාවණය ගෙන්වූ බවට සඳහන් මෙම ඉන්දියාවේ ආයතනයට මෙම ද්‍රාවණයේ සාම්පල් කොටස් යවා විමර්ශනය කර ප්‍රකාශ ලබාගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළ අතර එම ප්‍රකාශවල සඳහන් වන කරුණු පරිදි අදාළ ද්‍රාවණයේ ඔවුන්ගේ නම සඳහන්ව තිබුණත් පළමු සැකකරු සහ තම ආයතනය අතර කිසිදු ආකාරයක ගිවිසුමක් සඳහා අත්සන් තබා නොමැති බවත් ඉමියුනෝග්ලොබින් සහ රිටොක්සිමැබ් නමින් ව්‍යාජ ලෙස නම් කර ඇති මෙම ද්‍රාවණය තම ආයතනය මගින් නිෂ්පාදනය නොකරන බවත් තවදුරටත් සඳහන් කර තිබුණේ. එයින් ප්‍රධාන පුවත් අවසන්. හමුවෙමු හෙට සවස 6:55 අපගේ ප්‍රධාන පුවත් විකාශයේ. එතෙක් ආයුබෝවන්. දැන් වැඩසටහන ඉදිරිපත් කිරීම. ආයුබෝවන්. ඔබ එක්වන්නේ රතු ඉර ප්‍රශ්නවලට ප්‍රශ්න නොව ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලංකාවේ එකම වැඩසටහනත් සමගයි. දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනික දිශානතය අලුත්. නව ජනාධිපතිවරයෙක් නව පාර්ලිමේන්තුවක් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනික දිශානතය කුමක්ද? ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය කුමක්ද? එලෙස ප්‍රතිසංස්කරණය වෙනවා නම් එම ආර්ථික ස්ථාවරත්වයට සංචාරක කර්මාන්තයේ තිබෙන වැදගත්කම කුමක්ද? එම සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රජය ගෙන ඇති පියවර කුමක්ද? මෙම ප්‍රශ්න මට පමණක් නෙවෙයි ඔබට තිබෙන බව මම දන්නවා. එනිසායි මෙම ප්‍රශ්නවලට උත්තර ලබා දිය හැකි පුද්ගලයෙකුට අද අප මේ වැඩසටහනට ආරාධනා කළේ. එනිසා අද අප ආරාධනා කළා ලංකාවේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය එච්.එම්. තිලකරත්න මැතිතුමන්ට. ආයුබෝවන් මැතිතුමනි. මැතිතුමනි, දැන් ඔබට කියන්න බෑ අපට කාලය තිබ්බේ නැහැ කටයුතු කරන්න කියලා. මොකද දැන් මාස 3ක් ගත වී අවසන්. අප මේ වැඩසටහනට ආරම්භය ගත්ත මැතිතුමනි, ජනාධිපතිතුමන් මේ වර්ෂයේ ආරම්භයේදී ප්‍රකාශ කළා මේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි කරලා ඒ තුළින් ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් කරා ළඟා වෙනවා කියලා. මොකක්ද මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන් වුණු සංචාරක කර්මාන්තයට ලබා ගන්න පුළුවන් වුණු ස්ථාවරත්වය? මම කැමති මේ ප්‍රශ්නට පිළිතුරක් ඔබතුමාගෙන් ලබා ගන්න වැඩසටහනට ආරම්භයක් ලෙස. ස්තුතියි. දැන් සජීව විස්තර කතරේ බොහොම ස්තුතියි චතුර අවස්ථාව ලබා දුන්නාට. මා මේ අවස්ථාව වන විට රැඳී සිටින්නේ මහනුවර පේරාදෙණිය ගැටමය විහාරස්ථානයේ ඉදිරිපිටයි. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ
දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරේ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසායි. ඒ අනුව එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බවට පත්වුණේ මෙම දන්ත ධාතුන් වහන්සේයි. මෙම දන්ත ධාතුන් වහන්සේට බෞද්ධයන්ගේ ගෞරවාදරය පිරිනැමීමට මීට වර්ෂ 1500කට පමණ පෙර සිට මෙම දළදා පෙරහැර මංගල්‍ය සංවිධානය කිරීමට පෙළඹුණේ. ඒ අනුව 2025 වර්ෂයට අදාළ මෙම දළදා පෙරහැර මංගල්‍යයේ කූට ප්‍රාප්තිය මෙම ස්ථානයේදීම මීට දින 10කට පමණ පෙර සිදු වුණේ වර්තමාන දළදාවේ භාරකාරීත්වයේ හිමි නිලංග දෑල මැතිතුමා විසින් කප් සිටුවීමේ මංගල්‍ය සිදු කිරීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව පුරා දින 10ක් පුරාවට මෙම පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කරමින් ඊයේ රාත්‍රී 7:13ට පමණ යෙදී තිබුණු ශුභ මුහුර්තයෙන් අවසාන මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව එම පෙරහැර මංගල්‍ය අවසානය කරා ළඟා වුණි. අද උදෑසන 7:13 එනම් මින් සුළු මොහොතකට පසුව යෙදෙන ශුභ මුහුර්තයකින් අනතුරුව දියකැපීමේ මංගල චාරිත්‍රය අවසන් වීමෙන් අනතුරුව මෙම සම්පූර්ණ මංගල්‍ය අවසන් වීමට නියමිතයි.